සුබ සන්දාවක් අද මම මේ රයිස් එක ඇතුළට වෙලා පළවෙනි සැරේට තමයි මේ පොඩ්කාස්ට් එක පටන් ගමු කියලා පිටින්මත් එක්ක කතා කරගත්තේ. මේ පොඩ්කාස්ට් එකේ පළවෙනි දේ තමයි අපි රයිස් එකේ මොනවද කරන්න යන්නේ කියන එක එක දේවල් අහනවා. ඊට පස්සේ මේ අද තියෙන තාක්ෂණයයි අද තියෙන සමාජයයි එක්ක අපි මොනවද කරන්න යන්නේ කියලා කියන්න තමයි මම අද මේ පොඩ්කාස්ට් එක ගාවේ. අපි ඇත්තටම මිනිස් ජීවිතයක් ඇතුළත ගත්තොත් අද අපි දන්නවා දැන් අපිට AI තාක්ෂණය කියන එක සෑහෙන දුරකට අපි හිතන්නේ දියුණු වෙලයි කියලා. ඒ කියන්නේ අපිට දැන් ChatGPT හරි DeepSeek හරි ඔය වගේ Google ලගේ හරි එහෙම නැත්නම් Grok 3 හරි ඕන මොඩල් එකක් ගත්තට පස්සේ අපිට හිතනවා දැන් අපි දිනයකට වඩා හොඳට මෙයාට රීසන් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මෙයාගේ ඉන්ටෙලිජන්ස් එක දැන් වැඩි වේගෙන යනවා මිනිහෙකුට වඩා හොඳට. ඒක වැඩි වේගෙන යනකොට තවත් ටිකක් කල් යනකොට අපිට large language models කියන එක පැත්තක්. ඊට පස්සේ ඊට අමතරව අපි ගාව තියෙනවා agents. මේ agents ලගේ intelligence එක කොච්චරද කියන එක තමයි දැන් ගොඩක් කට්ටිය හොයාගෙන යන්නේ. large language models හැමදාම අලුතෙන් එකක් එනවා, අලුතෙන් train කරපු model එකක් එනවා. මේ model එක simplify models එනවා. ඒත් එක්කම agents ලගේ දැන් ටික එක જાතිය models එනවා. ඒත් agent කියන කෙනා large language model කියන කෙනා මේ ලෝකේ තියෙන හැම දෙයක්ම ගොඩාක් පොත්පත් එතකොට වීඩියෝස් ඔඩියෝ මේවා දේවල් ගොඩාක් දේවල් වලින් ප්‍රොසෙස් හදාගෙන ඒ data වලින් ඉගෙනගෙන සාමාන්‍ය මිනිහෙකුට වඩා ලොකු knowledge එකක් තියාගෙන තමයි යාගේ මොන හරි ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම එයාට රීසන් කරන්න පුළුවන්. නමුත් ඒ වගේම අපි agents ලා කියලා ගත්තොත් එහෙම මේ agents ලාට තීරණ ගන්න වෙනවා. එයාට මොනවාද අපිට එම ඩ්‍රයිවිං කරනකොට ඉස්සරහින් කාර් එකක් එනවා. අපි පිටිපස්සේ යනවා. බස් එක පිටිපස්සේ යනවා. ඊට පස්සේ අපි දකුණට දානකොට අපිට බස් එක පේනවා නිකන් ටිකක් ඈත තියෙනවා වගේ. අපිට තීරණයක් ගන්න වෙනවා අපි මේ බස් එක ඕවර්ටේක් කරනවද නැද්ද කියලා. ඒත් එක මේකේ හරියලව තියනවාද ඒව නැත්නම් කෙලින් ලයින් තියනවාද මේ ඔක්කොම ටික අරගෙන මේ තීරණය ගන්න වෙනවා. ඒ වගේ තීරණයක් ගන්න පුළුවන් සිස්ටම්ස් තමයි ඔය ඒජන්ට්ස් ලා කියන්නේ. ඒකට යාට පුළුවන් කොයි මොහොතේ මොන වගේ තීරණයක් ගන්නද එහෙම නැත්නම් කොයි ඒජන්ට් ලා යූස් කරගන්නද කොයි වැඩේ කරන්නද කියලා. ඒතර මේ ඒජන්ට්ස් ලා කියන කට්ටිය අපි ගත්තොත් අද මේ කට්ටිය නිකන් මිනිස්සු වගේ. එතකොට ඒ කට්ටියට දාන්න knowledge තියෙනවා. ඒක හරියටම ඩිසයින් කරොත් එහෙම එක්කෙනෙකුට පුළුවන් accounts වල තියෙන knowledge එකක් ගන්න. තව එක්කෙනෙකුට පුළුවන් software knowledge එකක් ගන්න. තව එක්කෙනෙකුට පුළුවන් interface knowledge එකක් ගන්න. තව එක්කෙනෙකුට පුළුවන් graphic knowledge එකක් ගන්න. ඉතින් එක knowledges විතරක් අරගෙන ඒ knowledges වල මේ කට්ටිය ගොඩාක් දේවල් ඒකේ තනියම ඕනනම් self learn agents ලා හදාගෙන ඉරලා ඒක හැමදාම එයාට පුළුවන් වෙන්න පුළුවන් එයාම auto update කරගන්න. හරි දවසකට ඔය කට්ටියට පුළුවන් වෙනවා ඔය ඒජන්ට්ස් ලාටම පුළුවන් වෙනවා ඔටෝ අප්ඩේට් කරගෙන ඔටෝ ක්‍රියේට් කරගෙන එන වගේ දවසක් ළඟදී වෙනවා. ඒකට එහෙම ගත්තොත් අපිට වෙන්නේ දැන් මිනිහෙට වඩා ලොකු knowledge එකක් ඒ knowledge එකෙන් රීසන් කරන එක තමයි අපි කියොත්ම අපිට වැඩක් හැදිලා අපි ඒකේ තියෙන රිපෝට්ස් එක ගත්තොත් මේ රිපෝට්ස් එක අපි ස්කෑන් කරපු එහෙම නැත්නම් මේ ඉමේජස් එක අපි ChatGPT වගේ large language model එකකට දුන්නොත් එහෙම එයා ඒ ටික ඇනලයිස් කරලා එයා ලස්සනට හදලා දෙනවා මොන ලෙඩේද ඔයාලට තියෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒත් එක්කම එයාට ඇත්තටම කියන්න පුළුවන් මෙන්න මේ වගේ තමයි මේ බෙහෙත් තමයි ගන්න ඕනේ. හැබැයි එයා කියනවා ස්පෙෂලිස්ට් කෙනෙක්ගෙන් එහෙම නැත්නම් දොස්තර කෙනෙක්ගෙන් මේක හරියට දැනගෙන කරන්න මෙයාගේ නිකන් ඔපිනියන් එකක් විතරයි. ඒතකොට නමුත් ඒ ඔපිනියන් එක ගොඩාක් දුරට හරි. ඒතර අපි ඕන දෙයක් ඉගෙන ගන්න යනකොට උනත් අද අපි දැනගන්න ඕනේ අපිට කලින් ඉගෙන ගන්න කිසිම දෙයක් තියනවද නැද්ද කියලා. ඒතර අපිට ඇත්තටම මම එහෙමනම් කිසි දෙයක් කලින් කියලා ඉගෙන ගන්න නැහැ. මොකද මට වැඩක්
මට වැඩක් නැති දෙයක් කියෝ ඉඳලා වැඩක් නැහැනේ. ඒකින්ද මට ප්‍රශ්නයක් ආවොත් විතර ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න යනකොට ඉස්සර මම ගිහිල්ලා ඉන්ටර්නෙට් එකේ කියනවා, වීඩියෝස් බලනවා, YouTube බලනවා වගේ දේවල් කරනවා. නමුත් අද ගිහිල්ලා ඒක කරන්න යනකොට මම කරන්නේ සාමාන්‍යයෙන් ඒ ප්‍රශ්නෙට ඒ වෙලාවේ තියෙන ප්‍රශ්නේ මම large language model එකකට ගැහුවොත්, එහෙම නැත්නම් ඒජන්ට් කෙනකින් ඇහුවොත් එයාට පුළුවන් මෙන්න මේ දේ කරන්න කියලා මට detailed instructions එන්න. ඒතර මේ instructions වලදී මට එක තැනකදී හිර වුණොත් එයාගෙන් ආපහු අහන්න පුළුවන් මේක තේරෙන්නේ නැහැ, මේක වෙන විදිහට කරන්නේ කොහොමද කියලා. හැබැයි ඒ අවස්ථාවේදී මම ප්‍රොබ්ලම් එකක් සොල්ව් කරන්න යනකොට මට පුළුවන්කම තියෙනවා මේ ප්‍රොබ්ලම් එක සොල්ව් කරන වෙලාවේදී මගේ ඉන්ටෙලිජන්ස් එකත් මේක ඇතුළට ඔබන්න. ඇයි අපි මෙහෙම කරන්න? අපිට මෙහෙම විදිහට කරන්න බැරිද? ඇයි අපි මේක වෙනස් කරන්නේ කොහොමද? අපිට මොකෝ ඒජන්ට් කෙනෙක් ලියනකොට අපිට කියන්න පුළුවන් රීසනින් මොඩල් එකක් තියෙන්න ඕනේ. එතකොට මේ රීසනින් මොඩල් එකේ කිසිම data එකක් නැත්නම් අපිට RL එකක් ලියන වැඩක් නැහැ. මොකද මේකට ෆීඩ්බැක් එකට data නැති වෙනවා. එතන මුලදී ගන්න ඕන කොහොමද අපි මේ knowledge එක මේ ඒජන්ට් දෙන්නේ. ඒ දෙන එක විදිහට දෙන එක්ස්පර්ට් සිස්ටම් එකකින් දෙනවා. ඒ වෙනත් රූල් බේස් සිස්ටම් එකකින් දෙනවාද? එහෙම නැත්නම් RL එකක් ට්‍රේන් කරපු එකක් අරගෙන දෙනවාද? වගේ එක දේවල් කතා කරනකොට අපිට කියන්න පුළුවන් අපිට එහෙම නැතුව අපිට මෙහෙම කරන්න බැරිද කියලා. ඒනට ඒ වෙනුවට අපිට යූස් කරන්න බැරිද තව පොඩි large language model එකක් කියලා. ඒ වගේ Tamanට හිතන දේකුත් මේකට ඇඩ් කරාට පස්සේ මෙයාට පුළුවන් මීට වඩා හොඳ ආන්සර් එකක් දෙන්න. මේක හිතන්න මේක වැඩ කරයි කියලා. ඊට පස්සේ ඒ ආන්සර් එකත් එක්කම මට ඒ උත්තරේ පුළුවන් තරම් ඉක්මනට මේ ඒජන්ට්ස්ලා එහෙම නැත්නම් ඔය AI total solution එක අපිට දෙනවා. ඒ වගේම අපි AI කියපුවාම මෙතන මේ neural network විතරක් නෙමෙයි. ඊට අමතරව තියෙන optimization algorithms තියෙනවා, fuzzy inferencing තියෙනවා. ඒ වගේ ගොඩාක් තව කැලේ තියෙනවා ඔය අපේ AI systems අස්සේ. ඒකින්ද මේක තව ඒවත් එකතු වෙලා මේවා ඩිවෙලොප් වෙනකොට මේ AI වල තියෙන හැකියාවල් ගොඩාක් වැඩි වෙනවා මිනිස්සුන්ට වඩා. ඉතින් අද වුණත් ගොඩාක් මිනිස්සු මම දන්න විදිහට ගොඩාක් jobs replace කරගන්න පුළුවන් AI වලින්. ඉතින් තව එකක් තමයි මම අද දන්න දෙයක් තමයි සමහර කෙනාට මම අද ගොඩාක් දෙනකින් අහන්නේ නැහැ. මොකද මට ඇත්තටම AI වලින් අහගත්තාම මට ලේසි ඕන දෙයක්. agriculture hari, mechanical engineering hari, software hari, එහෙම නැත්නම් electronic engineering hari ඕන දෙයක් battery එකක් හදන එකේ ඉඳලා ගෙදරක් හදන එකේ ඉඳලා design කරන එකේ ඉඳලා ඒ හැම දෙයක්ම ගහක් හිටවන එකේ ඉඳලා හරි එකක් හදන එකේ ඉඳලා මේ හැම දෙයක්ම මට ඒ වෙලාවේ අහගත්තා මට ඒ වෙලාවේ එයා ඒකේ උත්තරේ දෙනවා. ඉතින් ඒ ලෙවල් එකට දැන් මේ ලෝකේ ඇවිල්ලා තියෙනවා. දැන් ඔය ආපුවට පස්සේ දැන් අපි ඔක්කොම ප්‍රශ්නයක් තියෙන අනාගතයේදී අපිට මොකද්ද වෙන්නේ කියලා. එතකොට මේ අනාගතයේදී වෙනකොට එතකොට අපි හිතන්න බලන්න දැන් මේ AI අපි ඉගෙනගෙන දැන් තියෙන්නේ අපේ මිනිස්සුන්ගේ ඇස කන නාසය දිව ශරීරය කියන ඒ සෙන්සර් පහ ඇතුලෙන් හදාගත්ත ලෝකයකින් දැනගත්ත දේවල් වලින් තමයි දැන් මේ AI ඉගෙනගෙන තියෙන්නේ. එතකොට අපි මේ අසකරනාසය දිව ශරීරය මන කියන ඉන්ද්‍රිය හයක් තිබ්බට ඒ පහෙන් තමයි අපි මේ විශ්වය එහෙම නැත්නම් මේ සබදාම අපි හැමදාම අපි සබදාමත් ගනුදෙනු කරන්නේ. එතකොට මේ ගනුදෙනු කිරීම ඒකෙදි අපිට ඇත්තටම මේ සබදාමේ යථාර්ථය පේනවාද? එහෙම නැත්නම් මේ විශ්වයේ යථාර්ථය පේනවාද? මේ AI ඉගෙනගත්ත දේ ඇත්තටම මේ යථාර්ථයද? එහෙම නැත්නම් මෙයා ඉගෙනගෙන තියෙන්නේ අපි ඉගෙනගත්ත දේම විතරද? දැන් අපි වැඩුවොත් එහෙම අපිට පේන රේන්ජ් එක තමයි 4 THz ඉඳලා 8 THz. අපිට ඇහෙන රේන්ජ් එක තමයි 2 Hz ඉඳලා 20000 Hz. ඊට පස්සේ අපිට අපේ ඇඟට ස්පර්ශය වෙන ඇඟට දැනෙන දේ තමයි එක්ක තද ගතිය, එහෙම නැත්නම් මොලොක් ගතිය, එහෙම නැත්නම් මුදු ගතිය, එහෙම නැත්නම් අපිට දැනෙනවා සීතල ගතිය, හරි රස්ට ගතිය. ඒ වගේ හතරක් විතර තමයි අපිට දැනෙන්නේ. දැන් අපි ඔය ඒ සෙන්සර්ස් පහෙන් අපිට හරි ලිමිටඩ් ෆ්‍රීකවන්සිස් ටිකක් විතරයි, එහෙම නැත්නම් ලිමිටඩ් දැනීමක් විතරයි අපිට මේ ස්වභාවය ගැන හරි විශ්ය ගැන හරි අපිට දැනෙන්නේ. ඒ දැනීම 0.001කට වඩා අඩු ගාණක් අපි හරියටම ගිහිල්ලා කල්පනා කරලා බැලුවා. ඒතර ඒ වගේ තමයි ඒ කියන්නේ 99.99 ගාණක් අපි දන්නේ නැහැ මේ සබදාමේ යථාර්ථය.
එහෙම නැත්නම් මේ විශ්ව යථාර්ථය ගැන අපි එච්චර ගොඩක්ම දන්නේ නැහැ. හැබැයි අපි ඉන්නේ අපි දන්නවා වගේ. අපි නිකන් හිතන්න බලන්න නායකුට පුළුවන් සාමාන්‍යයෙන් එයාට IR රේන්ජ් එකට යන්න පුළුවන්. එයාට පුළුවන් තර්මල් රේන්ජ් එක තියෙන දෙයක් දකින්න. ඒතර අපි දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. නායක ගිහිල්ලා මේ ඇතුලේ ඉන්න බිත්තර ටිකක් එයාට දකින්න. අපි වෙනදට අපිට කොහෙවත් මේ බිත්තර කොහෙද දිනවද කියලා අපි දකින්නේ නැහැ. එහෙම නැත්නම් ඒ කට්ටියට නිකන් මොන හරි කුරුළු පැටව හරි මොන හරි දෙයක් ඉන්නවනේ. ඒ කට්ටිය දකිනවා මේ වහලේ ඇතුලේ කුරුළු පැටව ඉන්නවා කියලා. හැබැයි අපිට ඒක පේන්නේ නැහැ. ඒ වගේම තමයි ඕන ගොඩක් සත්තුන්ට සංවේදී වෙන බල්ලන්ට ඇහෙන දේවල් අපිට ඇහෙන්නේ නැහැ. ඉතින් එතකොට අපිට ඇහෙන්නේ නැති අපිට පේන්නේ නැති පරාසවල් ගොඩක් වැඩි. ඒතකොට මේ අපිට පේන්නේ නැති ඇහෙන්නේ නැති පරාසවල් ගොඩාක් තියාගෙන අපි මේ පෙනෙන ඇහෙන මේ චූටි කෑල්ලක් අල්ලගෙන අපි හිතනවා අපි මේ දේවල් ඔක්කොම දන්නවා කියලා. දැන් ඔකට ගිහලා බැලුවොත් එහෙම කූඹියේ කූඹි රැලක් යනකොට මේ මොන හරි දෙයක් මෙසේජ් එකක් නිකන් මිලිසෙකන්ඩ් ගානකින් මේ කතා කරගෙන යන්නේ. හැබැයි අපිට ওই දේ මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි මොන හරි මෙසේජ් එකක් එකට පාස් කරනවා. ඒ කියන්නේ අපේ මෙසේජින් පාසින් සිස්ටම් අපි මේ කරන සයන්ස් එකෙන් එහෙම නැත්නම් අපි කතා කරන සවුන්ඩ් වේව් වලින් අපිට හරි ප්‍රිමිටිව් සිස්ටම් එකකින් තමයි අපේ නොලෙජ් අපි ෂෙයා කරගන්නේ. දැන් ඒකින්ද ඊට වඩා මේ කම්ප්ලෙක්ස් එහෙම නැත්නම් ඊට වඩා හයි ස්පීඩ් සිස්ටම් වලින් දැන් අපේ ඉන්න සත්තු වැඩ කරනවා. ඒතර අපිට අපේ ඉන්න සත්තුන්ට දෙන සංවේදීභාවය අපිට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒකින්ද අපි හිතාගෙන ඉන්නවා මේ අපි මේ ලෝකෙම දන්නවා. මේ ලෝකේ හැම දෙයක්ම දන්නවා. මේ විද්‍යාව කියන එක නා හැම දෙයක්ම දන්නවා. එහෙම දන්නේ නැහැ. මේ විද්‍යාව කියන දැන් තියෙන විද්‍යාව අපි මේ අංශු මාත්‍රයක්වත් මේ විශ්වය ගැන දන්නේ නැති තරක් තමයි දැන් තියෙන විද්‍යාව. ඉතින් අපි ගිහිල්ලා මේ පොඩි දේවල් කරගෙන අපිට තියෙන නොපෙනෙන ලෝකයක් අපිට නොපෙනෙන ලෝකයක් අපි ගාව නැහැ කියලා හිතාගෙන මේ පෙනෙන ලෝකය තමයි මේ ඇත්තයි කියලා හිතාගෙන අපි ඔක්කොම ජීවත් වෙනවා. හැබැයි අපිට හෙට වෙන්නේ මොකක්ද? අනිද්ද වෙන්නේ මොනවද? තව සුමානකින් මොනවද වෙන්නේ? අවුරුද්දකින් මොනවද වෙන්නේ? අපි ගැන හිතලා බලුවොත් අපි අවුරුදු 20කට ඉස්සරෙන් අපි හිතපු කිසිම දෙයක් අද වෙනකොට වුණාද? ගොඩක් කෙනෙක් පුළුවන් තා කෙනෙකුට මම එන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙනවා කියලා. අපිට වැඩ කරන්න පුළුවන්. හැබැයි එන්ටර්ප්‍රෙනර් 1000ක් ගත්තොත් එහෙම අන්තිම සක්සස් වෙන්නේ 5 6 7ක් විතර. ඒකට අහන්නෝනේ ඇයි මේ එන්ටර්ප්‍රෙනර් 6 දෙනෙක් 7 දෙනෙක් විතරක් සක්සස් වෙලා අනිත් කට්ටිය සක්සස් වෙන්නේ නැත්තේ කියලා. අපි බිලියනර්ස්ලා ගත්තොත් එහෙම බිලියනර්ස්ලා ගොඩක් වෙලා ගිහිල්ලා බැලුවොත් ඒ කට්ටිය මේ බිලියනර් කෙනෙක් වෙන්න ඕනේ කියලා ගිහිල්ලා බිලියනර් කෙනෙක් වුණ නැහැ. දැන් මාර්ක් සකර්බර්ග් වල බැලුවොත් එහෙම යාගේ ජීවිතේ යා Facebook හදන්න හිතාගෙන හිටියෙත් නෑ. Facebook හැදෙයි කියලා හිටියෙත් නෑ. යංගස්ම බිලියනර් වෙයි කියලා හිතුවෙත් නෑ. නමුත් යාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක තිබුණු ප්‍රශ්නයක් ඉඳලා යා බිලියනර් කෙනෙක් වුණා. ඒ වගේම කවුරු හරි දෙනා මේ දේ වුණා. ඒ කියන්නේ අපි මේ නොදන්නා දෙයක් අපේ පිටිපස්සේ තියෙනවා කියන එක තමයි අපි ඔක්කොම දැනගන්න ඕනේ. අපි හිතාගෙන ඉන්නේ මේ අපි ඉස්සරහින් ඉන්න අපි තමයි මේ ඔක්කොම කරන්නේ කියලා. ඉතින් මේ නොදන්නා ලෝකේ නොදන්නා දේවල් කොහොමද වෙන්නේ කියන එක අපිට ලොකු ප්‍රශ්නයක්. එතකොට මේ ප්‍රශ්නෙට හේතුව තමයි අපිට මේ නොපෙනෙන ලෝකයක් කියන එක අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ නොපෙනෙන ලෝකය ඇතුලේ වෙන ක්‍රියාදාමය හේතුඵල දහමක් අනුව ක්‍රියා වෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. හැබැයි අද වෙලා තියෙන්නේ මේ ක්වොන්ටම් ෆිසික්ස් දැන් අලුතෙන් හොයාගෙන දේවල් ගොඩාක් බැලුවොත් එහෙම අපිට තේරෙනවා දැන් මේ ක්වොන්ටම් ෆිසික්ස් නේ අපි දැන් ක්වොන්ටම් කම්පියුටර්ස් හදාගෙන යනවා. එතකොට සාමාන්‍යයෙන් තියෙන දැනට අපි හිතාගෙන ඉන්නවා GPUs එතකොට TPUs FPUs ඒ වගේ දේවල් හරි ෆාස්ට් කියලා. ඊට පස්සේ ටෙන්සර් කෝස් වලින් අපිට ලොකු දේවල් කරන්න පුළුවන්. අපි හිතාගෙන ඉන්නවා ඒ වගේ ලෙවල් එකට අපේ මොඩල්ස් හදාගත්තට පස්සේ අපි සිතා පොරවල්ලා කියලා. නමුත් ඒ හිතාගෙන ඉන්නේ තාම අපි ගිහිල්ලා concept එක බැලුවොත් මේ concept එකේ තියෙන්නේ තාම අර binary 0101 කියන system එකක් විතරයි.
හැබැයි ඒ අතරතුර දැන් මේ ලෝකේ එක පාටම දැන් ක්වොන්ටම් කම්පියුටර් ඒකට කට්ටියගේ දැන් 0 1 විතර දැන් ස්ටේජ්ස් තුනක් තියෙනවා. ඒකින්ද ක්වොන්ටම් කම්පියුටර්ස් වල ඔය කම්පියුටේෂනල් එක ඔයිට වඩා දහස් ගුණයක් ෆාස්ට්. එතකොට මේ දහස් ගුණයක් ෆාස්ට් වෙන්නේ මේ නේචර් එකත් එක්ක තියෙන ඇල්ගොරිතම්ස් අපි හැදුවොත් ක්වොන්ටම් කම්පියුටර්ස් වල සෑහෙන ස්පීඩ් එකක් ගන්න පුළුවන්. නමුත් අපි නිකන් සාමාන්‍ය ස්ප්‍රෙඩ්ෂීට් එකක් වගේ දෙයක් කරනකොට ඉතින් ඔය ALU තියෙන සාමාන්‍ය දෙන CPU එක ඒ වැඩේ කරනවා. හැබැයි මිනිස් මාසක් ගත්තොත් මේ මිනිස් මාස හැම වෙලාවෙම වැඩ කරන්නේ මේ ශබ්ද ශක්තියක් එක්ක වැඩිපුරම අපි යූස් කරන්නේ. අපි කතා කරලා තමයි අපි හැමදාම අපේ අදහස් වමාරු කරගන්නේ. එතකොට අපි හිතනකොටත් අපි හිතන්නේ අපි කතා කරනවා. අපි ඇතුලෙන් කතා කරනවා දැන් ගෙදර යන්න ඕනේ. දැන් අපිට ඇති දැන් මම මෙන්න මේ වගේ පොරක් මේ වගේ දෙයක් කරන්න ඕනේ. දැන් මම මේ කෝඩ් එක ලියන්න ඕනේ. මේ කෝඩ් එකේ මෙන්න මේක තමයි ලියන්න ඕනේ. එහෙම කියලා අපි ඇතුලේ කතා කර තමයි අපි කරන දෙයක් කරන්නේ. එතකොට මේ මිනිස්සුන්ගේ සිතුවිලි අදට ඇති වෙන්නේ මේ හැම සිතුවිල්ලක්ම අපිට ඇති වෙන්නේ ඇතුලේ කතා කරනවා. එතකොට මේ ඇතුලේ කතා කිරීම වෙන්නේ කතා කරනවා කියන්නේ ශබ්ද ශක්තියක්නේ. ඒතර මේ ශබ්ද ශක්තියෙන් නම් අපි මේව දේවල් කරන්නේ. මේ ශබ්ද ශක්තිය තමයි මේ විශ්වයේ තියෙන ප්‍රිමිටිව් මේ කියන්නේ බාලම තරංග ශක්තියක්. ඒකින්ද අපි කරන දේවල් හරි ස්ලෝ කම්පයර් කරනකොට කම්පියුටර් එක. ඒකින්ද තමයි අපි නම්බර තුනක් ටයිප් කරන්න කියලා 28 36 47ක් කියලා අපි 28 36 කියන එක ලානවා 28 36 36 57 කියලා අපි ඇතුලෙන් කියවනවා. නමුත් අපි කම්පියුටර් එකට දුන්නාට පස්සේ යා ඒ ටික එකතු කරලා නැනෝ සෙකන්ඩ්ස් ගානකට අඩු ප්‍රමාණයකින් තරස් කාලේ උත්තරේ දෙනවා. මොකද එයා වැඩ කරන ශක්ති විශේෂය අපි වැඩ කරන ශක්ති විශේෂයට වඩා අපේ මනස වැඩ කරන ශක්ති විශේෂයට වඩා වැඩි. ඉතින් එහෙම යනකොට අපි හිතමු දැන් මේ AI වලට අපි දුන්නා කියලා ඉන්ෆ්‍රාරෙඩ් කැමරා එකක්. ඊළඟ එයාට කියනවා ඒ ලොපෙනෙන ලෝකයේ දේවල් ටික අපිට පේන්නේ නැති ලෝකයේ දේවල් වල තියෙන පැටර්න්ස් ටික රෙකග්නයිස් කරන්න. AI වලට අපි දෙනවා තර්මල් කැමරා එකක්. ඒ තර්මල් කැමරා එකෙන් අපිට පුළුවන් එයාට මේ නොපෙනෙන ලෝකයේ පැටර්න්ස් එකතු කරගන්න. ඉතින් මේ පැටර්න්ස් එකතු කරගත්තට පස්සේ හැබැයි අපිට පේන්නේ නැති හින්දා අපිට ඩේටා සෙට්ස් හදාගන්න බැරි වෙනවා. මේ මොකද්ද කියලා අපිට ඩේටා සෙට්ස් හදාගන්න බැරි වෙනවා. නමුත් මෙයාට පුළුවන් මෙන්න මේ වගේ පැටර්න් තියෙනවා කියලා මෙයාට අඳුරගන්න. දවසක එයාටම පුළුවන් මෙන්න මේකට මේ ලේබල් එක මේකට මේ ලේබල් එක කියලා මේකට මේ ලේබල්. දැන්ට කරන්නේ මිනිස්සු හදාගත්ත ලැන්ග්වේජ් එකෙන් මිනිස්සුන්ට පේන සෙන්සර්ස් වල ලේබල්ස් ගහගත්ත මිසක් මිනිස්සුන්ට නොපෙනෙන ලෝකයක ඉඳලා අපිට ලේබල් ගහන්න අපි දන්නේ නැහැ. හැබැයි අපි හිතාගෙන ඉන්නවා අපිට පෙර කියන්නේ පුරාණ කාලයේ කියපු දේවල් අහලා එහෙම නැත්නම් අද වුණත් අපි අක්කු භූත පෙරේතය දෙවිවරු ඔම කියලා හිතාගෙන ඉන්න ඒ කට්ටිය ඇත්තටම ඉන්නවා. ඒතර ඉන්නවට අපිට පේන්නේ නැහැ. ඒ පේන්නේ නැති වෙන්න හේතුව අපිට ඒ ෆ්‍රීකවන්සිස් ඒ විෂුවල් ෆ්‍රීකවන්සිස් වල අපිට අහු වෙන්නේ නැහැ. හැබැයි මේ යකෙක් මේ භූතයෙක් මේ පෙරේතෙක් මේ දෙවියෙක් කියලා කියන්න තරම් අපිට ඩේටා සෙට් ට්‍රේන් කරන්න බැරි වෙනවා. මොකද අපිට පේන්නේ නැති හින්දා. ඒතර එහෙම කරන්න නම් අපිට ඕන වෙනවා අන්න ඕවා පේන ලෝකයක් දකින්න පුළුවන් මිනිස්සු සෙට් එකක්. හරි? අන්න ඒ කට්ටිය. එතකොට අපි වැඩ කරන්නේ මේ සවුන්ඩ් ස්පීඩ් එකෙන්. කම්පියුටර් එක වැඩ කරන්නේ ඊට වඩා ලොකු ෆ්‍රීකවන්සි රේන්ජ් එකක් කරනවා. එහෙම නැත්නම් ඊට වඩා ෆාස්ට් ෆ්‍රීකවන්සි රේන්ජ් එකක් කරනවා. අපි වැඩ කරන්නේ ලෝ ෆ්‍රීකවන්සි රේන්ජ් එකක් කරනවා. එතකොට අපිට වඩා ස්පීඩ් එක වැඩි. අපි ආලෝකයේ ස්පීඩ් එකේ කියොත් එතකොට අපිට AI බීට් කරන්න පුළුවන්. එතකොට ඊගා ප්‍රශ්නේ තමයි අපිට ආලෝකයේ ස්පීඩ් එකකට වඩා වැඩි ස්පීඩ් එකකින් අපේ මනස ගමන් කරවන්න පුළුවන් කියන්නේ. ඒතර එක ප්‍රශ්නයක් තමයි දැන් අපි සාමාන්‍ය මනසේදී මේ ශබ්ද ශක්තියෙන් ඉන්නේ. නමුත් අපි මේක ආලෝකයේ ස්පීඩ් එක පාස් කරන්න ඕන නම් අපිට අපේ මනස දියුණු කරගන්න වෙනවා. ඒ මනස දියුණු කරගෙන අපේ මේ තියෙන හිත නැති කරලා අපිට මේ ප්‍රඥාව කියන එක දියුණු කරගන්න ඕනේ වෙනවා. මේ ප්‍රඥාව ඩෙවලොප් කරගත්තොත් මේ ප්‍රඥාවට ඇත්තටම මේ ලෝකයේ කිසිම තැනක නැති මේ ලෝකයේ මේ විශ්වයේ තියෙන ලොකුම highestම ස්පීඩ් එක කියලා ගත්තොත් ඒ ස්පීඩ් එක වෙත highestම ශක්ති විශේෂය කියලා ගත්තොත් ඒ ශක්ති විශේෂය තමයි කියන ප්‍රඥාව.
එතකොට අපි නිකං මයින්ඩ් එකක් තියාගෙන හිටියොත් නිකං සිතක් තියාගෙන හිටියොත් අපි හැමදාම මේ AI තාක්ෂණයට යට වෙලා තමයි ඉන්න වෙන්නේ. මොකද අපිට වඩා ඒ කට්ටියට රීසන් කරන්න පුළුවන්. තව දැන් රොබෝස්ලා දකින්න කට්ටිය එනවා. මේ රොබෝස්ලා එනකොට මේ රොබෝස්ලාට මීට වඩා ලස්සනට කතා කරන්න පුළුවන් වෙනවා. ඇක්සන්ට්ස් මාරු කරලා කතා කරන්න පුළුවන් වෙනවා. එක එක ලැන්ග්වේජස් වලින් කතා කරන්න පුළුවන් වෙනවා. ඒ කට්ටියගේ මූව්මන්ට්ස් මාරු විදියට වෙනස් වෙනවා. ඒ කට්ටියට කැරි කරගන්න පුළුවන් දේවල් වෙනස් වෙනවා. ඉතින් මේ රොබෝටික් තාක්ෂණයයි AI තාක්ෂණය දෙක එකතු වෙලා මේ මිනිස්සුන්ව පරද්දවන්න දැන් උනත් පුළුවන්. හැබැයි එහෙම වෙන වෙලාවක ඒ කට්ටියට වඩා ඒ කට්ටියට කියන්න බෑ හෙට එහෙම නැත්නම් තව අවුරුද්දකින් තව අවුරුදු දෙකකින් තුනකින් හතරකින් 20කින් මොකද වෙන්නේ කියලා. මොකද ඒ කට්ටියට අනුමාන කරලා ඉවරලා කියන්න පුළුවන් අර data ටික බලලා ඉවරලා මේක මෙහෙම වුණා නම් මේක මෙහෙම වෙයි කියලා. නමුත් සමහරක් වෙලාවට දැන් ඔය temperature rise එක exponential. ඒතර ඒ වගේ දෙයක් අතර පස්සේ එන්නේ එහෙම exponential system එකක් ඉස්සර තිබෙන්නේ අපි ගාව තිබෙන linear system. ඒතර අපි AI තාක්ෂණය ට්‍රේන් කරලා තියෙන linear වලින් මේ exponential එකක් අපි දාපු ගමන් එයාට පරදින්න පුළුවන් ඒ කට්ටියගේ predictions. ඒකින්ද මිනිස්සුන්ට පුළුවන් මේ ප්‍රඥාව කියන එක අවදි කරගෙන මේ ප්‍රඥාව ඇතුලේ මේ AI තාක්ෂණයට වඩා වැඩි ස්පීඩ් එකකින් යන අපිට ආවේනික වෙච්ච සෙන්සර් එකක්. මේ සෙන්සර් එකට අපි කියනවා third eye කියලා. එහෙම නැත්නම් තුන්වෙනි ඇහැ. මේ තුන්වෙනි ඇහැට පුළුවන් මේ විශ්වයේ තියෙන ඕනෑම ෆ්‍රීකවන්සි එකක් බලන්න. නමුත් මේ තුන්වෙනි ඇහැ තියෙන පියවරවල්. ඒ කියන්නේ අපි ගිල බැලුවොත් ධ්‍යාන සිත් තියෙන කෙනෙකුට ධ්‍යාන 1 2 3 4 5 ඊට පස්සේ අභිඥා සිත් තියෙන කෙනෙකුට අෂ්ට සමාපද සිත් කෙනෙකුට ඊට පස්සේ සෝවාන් සතරාම අනාගාමී රහත් උත්තමයන්ට ඊට පස්සේ බෝසත්වරුන්ට පස්සේ බුදුවරුන්ට උන්වහන්සේලාට ඇක්සස් කරන්න පුළුවන් අන්තිමට බුදුවරයෙකුට ඇක්සස් කරන්න පුළුවන් ෆ්‍රීකවන්සි රේන්ජ් එක තමයි මේ විශ්වයේ හැම දෙයක්ම ඕනේ. ඉතින් ඒ වගේ හැම ශාස්ත්‍රවලයක් කියනම මම අනිත් ශාස්ත්‍රවලයන්ගේ ඇක්සෙසිබිලිටි එක දන්නේ නැහැ. හැම ශාස්ත්‍රවලයන්ම මනස දියුණු කරලා තියෙන්නේ. ඒ ශාස්ත්‍රවලයන්ට පුළුවන් මේ විශ්වය අපිට වඩා පෙනෙන නොපෙනෙන ලෝකය ගැන ඒ කට්ටිය දකිනවා. දැකලා ඉවරලා ඒ කට්ටිය හැමදෙනාම ඒ විශ්වයේ යථාර්ථය කියලා දෙන්න යනවා. ඒ කියලා දෙන්න යනකොට උන්වහන්සේලාත් කියලා දෙන්නේ ඒ මිනිස්සුන්ට තේරුම් ගන්න පෙර සීමාවක් විතරයි. එතකොට ඊට වඩා ඔබෙන් කිය දේවල් කිව්වට වැඩක් නැහැ මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. අද අපි ගිහිල්ලා අපි ධර්මය ගැන කතා කරලා අපි භාවනා ගැන කතා කරලා ඕවා තව අවුරුද්දකට ඉස්සරෙන් අවුරුදු 5කට ඉස්සරෙන් කතා කරොත් මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ සයන්ස් කියන එක තමයි ලොකුම දේ කියලා. සයන්ස් කියලා ගත්තොත් එහෙම අද සයන්ස් වල තියෙන කවුරු හරි කෙනෙක් මේ විශ්වයේ එහෙම නැත්නම් විශ්ව ක්‍රියාවලියක් නෙවෙයි මේ සබාධාමයේ තියෙන ක්‍රියාවලියක මොනවා හරි එයාගේ ඔපිනියන් එක විතරයි දෙන්නේ. අපි ඇපල් ගෙඩියක් වැටෙනකොට නිව්ටන් කියනවා මේ ගුරුත්වාකර්ෂණයක් තියෙනවා කියලා. හැබැයි ඔය ඉතින් නිව්ටන් ඉස්සරෙන් ඇපල් වැටුනේ නැද්ද? වැටුණානේ. ඉතින් ඒ වගේ අපි ගුරුත්වාකර්ෂණයක් තියෙනවා කියනවා. අපි කියන ග්‍රැවිටි තියෙනවා. අපිට හැබැයි කියලා තියෙනවා ඇන්ටි ග්‍රැවිටි කියන එකක් නැහැ කියලා. එතකොට කොහොමද ඒ දවස්වල අපි ඒලියන්ස්ලා ගැන විශ්වාසයක් නැහැ. නමුත් ඒලියන්ස්ලා කියලා කට්ටියක් ඉන්න පුළුවන් මේ ලෝකේ. මේ ලෝකේ ඇත්තටම ඉන්නවා. ඉතින් ඒ කට්ටියට ඇන්ටි ග්‍රැවිටි කියන එක ඒ කට්ටිය දන්නවා. අපි දන්නේ නැහැ. අපි හැමදෙලාම බලන්නේ බඹර කරගෝ උස්සලා යන මිසක් නැතුව මේ ඇන්ටි ග්‍රැවිටි කියන ප්‍රොපර්ටි එක රීච් කරගන්න පුළුවන්. අපිට බඹර කරගෝලා උස්ස ගන්න ඕනේ නැහැ. ඒතර මේ කොහොමද මේ ඇන්ටි ග්‍රැවිටි එක වැඩ කරන්නේ? ඒ වගේ අර ප්‍රඥාවන්තයෝ ඒ දවස්වල ඒ කියන්නේ අපි කියනවා මේ ancient wisdom කියලා. ඒ කියන්නේ ඒ පුරාණ පැරණි ප්‍රඥාවන්තයෝ ඒ පැරණි කාලවල ගොඩාක් හිටියේ ප්‍රඥාවන්තයෝ. මේ ප්‍රඥාවන්තයන්ට ගිහිල්ලා මේ ගැජට් ඕනේ නැහැ. ඒ කට්ටියට ඇස් දෙක වැහුවට පස්සේ ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ ඇස් දෙක වහලා යාට ආධාරි දාසක මේ තුන්වෙනි ඇරිලා එයා පළවෙනි දෙවෙනි තුන්වෙනි දසතරෙන් ධ්‍යාන පාස් කරලා ගිය කෙනෙක් නෑ. එයාට මේ ලෝකයේ මේ සබාධමේ මේ විශ්වය ගොඩාක් යථාර්ථය පේන්න පටන් ගන්නවා. ඒතර මේ පේන්න පුළුවන් යථාර්ථයක් ඒ කට්ටියට තියෙන හින්දා ඒ කට්ටියට මේ සයන්ස් කියන ගැජට් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඒක බිලීව් නොකරන්න අපේ සමාජය අපි හැදුවා. ඒක කවුද හැදුවේ කියලා අහුවොත් එහෙම අපි සමාජයක් හදලා තියෙනවා අදට. මේ සමාජය හදලා තියෙන්නේ අපි ඉපදෙනවා.
ඉපදෙන ගමන්ම පොඩි ළමයෙක් මේ ලෝකේ ගැන දකිනවා. ඒ දැක්කට පස්සේ මෙයාට මේක නිල් පාටද කොළ පාටද අම්මද තාත්තද අයියද අක්කද කියන කිසිම තේරුමක් නැහැ. එයාට පොඩි වේදනාවක් ඇති වෙනවා බඩගින්න. මෙන්න මේ බඩගින්නට එයා අඬනවා. අඬපුවාම අම්මා ඔය මව් කිරි දෙන්න try කරනවා. එතකොට එයාට මේ මව් කිරිද මොනවද කියලා දන්නේ නැහැ. ඒක ගහකට ගමන් ඒ වේදනාව අඩු වෙනවා. හැබැයි පස්සේ කාලෙක එයාට කියන මේ අම්මා කියලා 52 පාරක් විතර කිව්වට පස්සේ මෙයාගේ බයොලොජිකල් නියුරෝන් එක ට්‍රේන් වෙනවා මේ අම්මා කියලා. එතකොට ඊට පස්සේ මේ නිල් පාට, මේ කොළ පාට, මේ කළු පාට, මේ රතු පාට කියලා ඒ පාටවල් වර්ණවල් ඊට පස්සේ අපි අම්මලා තාත්තලා අයියලා අක්කලා මේ දේවල් හැම දෙයක්ම අපේ බ්‍රේන් එකේ අපි බයොලොජිකල් නියුරෝන් වල ට්‍රේන් කරනවා. ඒක සාමාන්‍යයෙන් කියන්නේ 52 පාරක් හරි 54 පාරක් හරි මේ එකම දේ පෙන්නලා කරලා ත්‍යාගයේ නියුරෝන් එක වය කරනවා. ඒ වගේ තමයි අපි නියුරල් නෙට්වර්ක් එකක් අරගෙන ට්‍රේන් කරන්නේ. ඒත් අපි කරන්නේ ওই දෙයම තමයි. අපි ඩේටා සෙට් එකක් දෙනවා. ඒ ඩේටා සෙට් එකත් එක්ක මෙයා ට්‍රේන් කරනවා. ඉතින් ඒ ට්‍රේන් කරන්න ඉස්සරෙන් හිටපු එකනේ ට්‍රේන් කරාට පස්සේ හිටපු එකනේ. කියන්නේ මේ ඇත්තටම මේ ලෝකයේ ඇත්තනම් එයාට කවුරු ට්‍රේන් කරන්න ඕනේ දැකවා හලෝ අම්මා මේ තාත්තා මේ නිල් පාට මේ කළු පාට මේ කොළ පාට කියලා මේ ලෝකෙ ගැන කියන්න පුළුවන්. නමුත් අපි අවුරුද්දේ මාසේ ඉපදුන දවසේ ඉඳලා අද වෙනකල් එක දේවල් අපි ඉගෙන ගන්නවා. කවුරු හරි කියපු දෙයක් තමයි අපි ඉගෙන ගන්නේ. ඒත් අපි කියපු දේ හරි කියලා තමයි අපි හැමදාම හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ අපිට කියනවා අපිට ඉගෙන ගන්න ඕනේ මොන්ටිසෝරි යන්න ඕනේ බාලාංශයට යන්න ඕනේ ශිෂ්‍යත්ව කරන්න ඕනේ ඊට පස්සේ O level කරන්න ඕනේ A level කරන්න ඕනේ ඩිග්‍රී එකක් කරන්න ඕනේ මාස්ටර් එකක් කරන්න ඕනේ PhD කරන්න ඕනේ එහෙම නැත්නම් මාර්කටිං ජොබ් එකක් ගන්න ඕනේ ඊට පස්සේ කාර් එකක් ගන්න ඕනේ ගෙදරක් ගන්න ඕනේ කෑමක් ගන්න ඕනේ එහෙම නැත්නම් මිනිහෙක් ගන්න ඕනේ ඊට පස්සේ අන්තිමට එහෙමත් ඉවර වෙලා ඊට පස්සේ ළමයි හදන්න ඕනේ ළමයින්ට ඒ දේ කරන්න ඕනේ ඒ ටික කරලා ඉවරනාට පස්සේ අපි මැරෙන්න කාලේ හරි. ඒතකොට අපි මැරෙනවා. හැබැයි අපි අපේ ජීවිතය ගැන කිසිම දෙයක් අපි ඉගෙනගෙන නැහැ. අපි කරලා තියෙන්නේ කාගේ හරි ප්‍රොසෙස් එකක් පස්සේ ගිහිල්ලා විතරයි. ඒතර මේ ප්‍රොසෙස් එක පස්සේ ගියාට පස්සේ මේක හරිද වැරදිද කියලා කවුරුවක්වත් හිතන්නේ නැහැ. දැන් මම ක්ලාස්රූම් එකකට ගිහිල්ලා මොනවද ඉගෙන ගන්න යන්නේ? මේ ක්ලාස්රූම් එකේ ඉගෙන ගන්න විතරක් පුළුවන් මේ ලෝකේ වෙන කිසිම තැනක ඉගෙන ගන්න බැරි එහෙම නැත්නම් මගේ කම්පියුටරේ හරි මගේ මේ ෆෝන් එකෙන් හරි ඉගෙන ගන්න බැරි එක දෙයක් කියන්න බලන්න හරි නමුත් ඒ ඉගෙන ගන්න දේ අපිට මේ තාක් ඉගෙන ගන්න ඕනේද ඒ ඉගෙනගත්ත දේකින් ප්‍රශ්නයක් විසඳා ගන්න නැත්නම් අපිට ඒක ඉගෙන ගන්න වැඩක් නැහැ ඉතින් ඒ වගේ අපිට එහෙම ඉගෙන ගන්න එකත් අපිට කියලා දෙනවා O level කරන්න ඕනේ A level කරන්න ඕනේ ඩිග්‍රී කරන්න ඕනේ එහෙම කියලා. අපි අම්මලා තාත්තලා කියනවා දැන් මේක කරන්න වෙනවා කියලා. එතකොට අපි එහෙම ඉගෙන ගත්තයි කියලා අපිත් දන්නවා දැන් ඕක කට්ටිය වුණත් මේ රයිස් එකේ ඉන්න කට්ටිය වුණත් කාට හරි කිව්වොත් එහෙම කෝඩ් එකක් කියන්න කියලා මේ කිසිම දෙයක් බලන්නේ නැතුව S2 වහගෙන S2 අරගෙන කිසිම දෙයකට රෙෆරන්ස් කරන්න දෝ ලියාගෙන යන්න කියලා ඒ කාටවත් මම ආපු කාටවත් නිකන් හිතෙන් අරගෙන ඉන්න ලියන්න බෑ. එයා කොහේ හරි කෝඩ් එක බලලා ආපහු එතනින් කොපි කරලා කට් ඇන්ඩ් පේස්ට් කරනවා. මොකක් කරලා තමයි ලියන්නේ. නැත්නම් Tamanට එක පාටම ලියාගෙන යන්න බෑ. කම්ප්ලෙක්ස් කෝඩ් එක. ඉතින් ඒ වගේ අපිට ඕන වෙනකොට අපිට ඒ තාක්ෂණය අපිට දැන් අර වගේ QOQ ඉන්න ඕනේ. දැන් වීඩියෝ බල ඉන්න ඕනේ. large language modeling ගන්න පුළුවන්. ඉතින් එහෙම අධ්‍යාපනයක් එහෙම නැත්නම් එහෙම ප්‍රශ්න විසඳන්න පුළුවන් සිස්ටම් එකක් තියාගෙන ඉඳෙද්දී අපිට අවශ්‍ය වෙනවද O level A level degree masters PhD කියන දේවල් දැන් කාලේ වෙනකොට අවශ්‍ය වෙනවද? හැබැයි අවුරුදු 5කට 6කට 7කට 10කට 20කට දෙයකට ඉස්සරින් ඔය අස්සෙන් විතරයි අපිට ඔය දේවල් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි අද එහෙම නෙමෙයි. අපිට මේ රයිස් කියන තැන ගත්තොත් මෙතන කන්දක් උඩ නුවරින් ඉඳලා හිටම ගන්නක ඇති හැබැයි පාරාගෙන් ඉතර අපිට රීච් කරන්න පුළුවන්. ඒ තැන කවුරුවක්වත් නැහැ. ලස්සන නේචර් එකක් තියෙනවා. ලස්සන අපිට ඉන්නේ බැලුවොත් එහෙම ලස්සන සීනික් බියුටි එකක් තියෙනවා. ටෙම්පරේචර් එක හැම වෙලාවම අංශක 18 19 20 ඉඳලා 27 28 වෙනකම් තියෙනවා. ඩොලරේ සාමාන්‍ය 28 රාය වෙනකොට 17 18 19 20 ඒකට අපිට ඇත්තටම අපිට ෆෑන් ඕනේ නැහැ අපිට එයාර් කන්ඩිෂනින් ඕනේ නැහැ අපි සබාදාමත් එක්ක ජීවත් වෙනවා
එතකොට අපි මේ රයිස් එකේ කරන්නේ දැන් අපිට මේ රයිස් එක ඇතුළේදී අපිට ඔය කියන දේවල් ඔක්කොම ඉගෙන ගන්න පුළුවන්. හරි. එතකොට අපි මේ රයිස් එක හැදුවේ ලොකුම දේ තමයි අන්න අර ට්‍රැඩිෂනල් සිස්ටම් එකකින් අපි ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා කියවනේ ඔය ඩිග්‍රී එකක් ගන්න ඕනේ. ඒ ලෙවල් වල කරන්න ඕනේ. බඳින්න ඕනේ මොම කියලා අර බෝරින් කතාවක් තියෙනවනේ අපි ගාව. හරි. එතකොට අපේ අම්මලා තාත්තලාගෙන් ඇහුවොත් වයසට ගිය උදවිය මැරෙන්න යන වෙලාවට ඇහුවොත් එහෙම දැන් කොහෙද යන්නේ කියලා. දැන් ඔක්කොම lost. දැන් පිටරට ගිහිල්ලා මම දැන් ගොඩක් යාළුවෝ ඉන්නවා. පිටරට ගිහිල්ලා මේ අපි ඕස්ට්‍රේලියාව හරි ඇමරිකාව හරි ගියාට පස්සේ අපි සක්සස් කියනවා. මොකක්ද මේ සක්සස් කියන්නේ? මෝගේජ් එකකට ගෙදරක් ගන්නවා, ලීස් එකකට කාර් එකක් ගන්නවා, ඇමරිකාවේ ඉන්නවා ටැක්ස් ගෙවනවා. අපි ඔහුගේ ගෙවල ඉවරනකොට මෙයාට දැන් 65ක් 68ක් විතර වෙනවා. ඊට පස්සේ එකපාරට මතක් කරනවා දැන් මැරෙන්න ළඟයි කියලා. දැන් මේ වයසක මිනිස්සු ටික දුවගෙන එනවා ලංකාවට. ලංකාවට එලා ඉන්නවා. දැන් මේ රුවන්වැලිසෑය බලාගෙන මැරෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි දැන් තමයි හිතන්නේ මේ වෙන ලෝකයක් ගැන තියෙනවා. අපි මෙච්චර කාලයක් මේ සයන්ස් මේ අරවයි මේවා කියලා හිතයි අපි හිතපු ලෝකෙ ඔක්කොම වැරදි. දැන් මැරෙන්න යනකොට මේ කෙලවෙන වෙලාවේ තමයි අපි ඔක්කොම සිහි වෙන්නේ ලංකාව. එතකන් අයියෝ දැන් මේ ලංකාව වැඩක් නැති රටක් කරවයි මේවා කියලා. ඉතින් අපි බැන බැන ඉන්නවා විතර. ඉතින් ඇයි මේ මිනිස්සු ටික අන්තිමේ මැරෙන්න යනකොට මෙහෙට එන්නේ? හරි. එතකොට ඒ කට්ටියට තේරෙනවා දැන් මෙතන ඇවිල්ලා මොනවා හරි එක්ක එල්ලලා ඉවරලා ගැලවෙන්න පුළුවන් කියලා. එක්කෝ රුවන්වැලිසෑය එල්ලලා හරි ශ්‍රී මහබෝධිනවහන්සේ ගාවට එහෙම නැත්නම් මේ අපේ රාතන් වහන්සේ ගැන හරි කවුරු හරි තැනක ඇවිල්ලා එල්ලලා ඉන්න පුළුවන් කියලා ඒකේ රැකවරණයක් හම්බෙයි කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ තියෙද්දි අපි ඒ යථාර්ථය දැනගෙන අපි කරපදේ මේ රයිස් කියන තැනක් හදාගෙන මේ රයිස් එකේ අපි හිතුවා දැන් අපිට මේ තියෙන තාක්ෂණ ඔක්කොම මෙතන ඉඳලා අපිට ඉගෙන ගන්න. මෙතන අපිට ගොඩාක් ප්‍රශ්න තියෙනවා විසඳන්න. අපි ඇග්‍රිකල්චර් කරනවා, අපි AI තාක්ෂණ කරනවා, AI තාක්ෂණ කියපුවාම අපි large language models ඉඳලා, agents ඉඳලා, reasoning models ඉඳලා, video models ඉඳලා, audio models ඉඳලා, ඒ වගේ ලොකු ස්පෙක්ට්‍රම් එකක් අපි මේක ඇතුලේ කරනවා. ඒ අතරතුර අපි සාමාන්‍යයෙන් drone තාක්ෂණය ඊට පස්සේ ඔය එක එක දැන් අනිත් ඉලෙක්ට්‍රොනික තාක්ෂණය වගේ පොඩි තාක්ෂණ ගැජට්ස් හදාගෙන යනවා. අපේ ප්‍රශ්න විසඳන්න. දැන් අපිට මොකද අපිට ඕනේ ඔටෝමේටඩ් ඩ්‍රයිවිං මැෂින් එකක්. ඒතකොට අපිට ආයි හාර කොට ඉන්න ඕනේ. අර රොබෝට් ගිහිල්ලා ඒක කොටලා දානවා. අපිට ඕනෙලා තියෙන්නේ මේ රයිස් එක ඇතුලේ රොබොටික්ස් උත් කරන්න. ඒ වගේ දවසක රොබොටික්ස් රොබෝට්ස් අපිට හදන්න. ඉතින් අපි අපේ රෙකෝඩ් එක කියලා බැලුවොත් ඔච්චර කාලයක් මේ රටේ කාරක් හදන්න බෑ කියනවා. ඊට පස්සේ මේ රටේ බයිසිකල් හදන්න බෑ කියනවා. හෙලිකොප්ටර් හදන්න බෑ කියනවා. ඒ හැම වෙලාවම අපි කිව්වොත් අපිට මේ ඇල්බරේට් එකක් හදන්න බැරි රටක අපි හදලා පෙන්නනවා. අපි සුපර්කාර්ස් හදලා පෙන්නනවා. අපි ලෝකේ තියෙන කොම්බම 3 wheeler එක හදලා පෙන්නනවා. ඒක දැන් මාකට් එකේ යනවා. ඒත් මිනිස්සු තාමත් අහනවා මේ තාම හදා දෙන්නවද කියලා. මේ මාකට් එකේ විකුණන කියලා. ඕනනම් අපේ ඉලෙක්ට්‍රික් එකේ ගිහලා බලන්න අපි විකුණන දේවල්. ඒත් එක්කම ඔය ආණ්ඩුවටත් ආණ්ඩුවේ මේ ළඟදී මේ ඔය ටැක්ස් ගන්න පටන් ගත්තට පස්සේ කිසිම අනගුණක් නැතුව ටැක්ස් ගහගෙන යනවා. ඒවා වැරදි දේවල්. ඒ ආණ්ඩුව ඇත්තටම ටැක්ස් ගහනකොට ඇත්තටම මේ ලංකාවේ හදන ඒවාටත් ගහලා දානවා ෆොරෙන් ඉම්පෝට් කියලා. ඒ වගේ දේවල් වලින් අපි බ්ලොක් වුණාට පස්සේ මිනිස්සු හිතන්නේ මේ අපේ තාක්ෂණය නිකන් නැති වෙලා ගියා එහෙම කියලා. නමුත් එහෙම දේවල් නෙමෙයි වෙන්න ඕනේ. ඒ වගේ අපේ මෝටර් බයිසිකල් එනවා, ATVs එනවා, ස්කූටර්ස් එනවා. මේ ඔක්කොම ලංකාවේ ඩිසයින් කරලා ලංකාවේ මැනුෆැක්චර් කරපු තාක්ෂණ. ඉතින් ඒ වගේ අපිට මේ තාක්ෂණ ඔක්කොම ලංකාවේ කරන්න පුළුවන්. නමුත් මේ තාක්ෂණ දැන් ගිහලා බැලුවොත් අපි ෆයිට් කරන්නේ ඇමරිකාවයි චීනයයි මේ දවස්වල ෆුල් ෆයිට්. ඇමරිකාව ඒ කට්ටියගේ ටැක්සේෂන් දානවා, චීනයේ ටැක්සේෂන් තියෙනවා. තමයි ඊළඟ බැලුවා ඒ කට්ටිය දැන් තනියම හදාගමු කියන ලෙවල් එකට ආවිල්ලා තියෙනවා. ඒ කට්ටිය තනියම හදා ගන්නවා නම් අපිත් ඉකොනොමියක් හදා ගන්න ඕනේ මේ ලංකාවේ ඇතුළේ අපිම තනියම හදා ගන්න පුළුවන් මේ දේවල් කියලා. හැබැයි තනියම හදන්න බෑනේ. සමහර කියලා සෙමිකන්ඩක්ටර්ස් අපිට හදන්න බෑ. අපිට ඒ වගේ උපකරණ නැහැ. ඒ වගේ උපකරණ තියෙන රටවල් එක්ක අපි සහයෝගයෙන් වැඩි කරලා අපිට ස්වයං පෝෂිත රටක් කරනවා කියන එක හරිය ලේසි.
ඒක අපිට කියන්නේ එහෙම ලොකු දේවල් නැතුව අපිට කන්න බොන්න ඉන්න කියලා ගත්තොත් එහෙම අපිට නිකන් වතුර හම්බ වෙනවා. අපිට ඕන ගහක් හැදුවොත් මේ ගස් ටික පැලෙනවා. ඊට පස්සේ අපිට ඒ කියන්නේ කන්න ඕන තරම් අපිට හම්බ වෙනවා. අපිට ඉන්න ගියාට පස්සේ අපිට මේ සීතලයි ගොඩාක් රස්තයි කියලා නෑ. අපිට සාමාන්‍යයෙන් ෆෑන් එකක් දාගෙන ජීවත් වෙන්න පුළුවන්. අපිට ඕන තරම් ඉරු එළියේ තියෙන සෝලා තියෙනවා. ඒකින්ද අපිට ඕන තරම් පවර් ගන්න පුළුවන්. එතකොට අපිට බේසිකලි අපේ ඇඳුම් ටික හදා ගන්න පුළුවන්. එතකොට අපිට ඕන කරන බේසික් ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම අපිට සබාධාමෙන් දායද කරලා තියෙනවා. නැත්නම් වෙන කතාවල් වලට සීත ඍතුවේදී කාදාකත් ඒ කට්ටියට ගස් හදන්න බෑ. සීත ඍතුවේදී ඒ කට්ටියට එළියට ගිහලා ඉන්න බෑ. අපිට එහෙම ඍතුර තියෙන අපිට හැමදාම එකම ටෙම්පරේචර් තියෙන හින්දා අපේ සෝලා අපේ පවර් එහෙම අපිට ඕනේ ලාග 1360 පවර් තියෙනවා. ඒකින්ද අපි එච්චර බ්ලෙස්ඩ් වෙච්ච කන්ට්‍රි එකක්. ඒ කන්ට්‍රි එකේ අපි හැම එක්කෙනාම බැලුවේ අර සුද්දාගේ විදිහටම අපි කරන්න ඕනේ. අපි ගිහලා එනවල ඕනෙවල් ඔය ඩිග්‍රී කියලා කියනවත් අපි සුද්දා හදලා දුන්න තාක්ෂණයක් නේ. හැබැයි ඒක සුද්දාගේ සුද්දාට හදලා දුන්නේ නැහැ. ඊට වඩා එහා ගිය මේ මිනිස්සුන් කොටු කරලා ඉවරලා ඒ කොටු කරපු පරාසයක් ඇතුලේ හිර කරන්න හදපු এডুকেෂන් සිස්ටම් එක තමයි දැන් තියෙන්නේ. ඒතර ඒ කොටු කරපු මිනිස්සු තමයි අන්තිමට අර සිස්ටම් එකේ ගියාට පස්සේ ඒ අන්තිමට මැරෙන්න යන වෙලාවට ඒ කට්ටිය මේ විෂය ගැන දන්නේ නැහැ, සබාදාම ගැන දන්නේ නැහැ, මරණයට පස්සේ මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඊට පස්සේ ඒ කට්ටිය හිතාගෙන හිටියා නම් මේක බයෝකෙමිකල් රියැක්ෂන් එකක් කියලා. මිනිසුන්ගෙන් අහන්න පුළුවන් ලොකුම ක්වෙස්චන් එක තමයි බයෝකෙමිකල් රියැක්ෂන් එකක් නම් කොහොමද හાર્ට් එක වැඩ කරන්නේ? හાર્ට් එකේ සිග්නල් එක වැඩ කරන්නේ. ඒක බ්‍රේන් එකෙන් එන සිග්නල් එකක් නෙමෙයි. ඕන හાર્ට් ස්පෙෂලිස්ට් කෙනෙක්ගෙන් අහලා බලන්න. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. ඒකට ඒ දේවල් කවුද ඩිසයිඩ් කරන්නේ? කොහෙන්ද ඩිසයිඩ් කරන්නේ? ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩාක් අපි ගාව තියෙනකොට අපි රයිස් එකේ කරන්නේ ඔය තාක්ෂණය කියන එක මේ ළමයින්ට අවුරුදු 17 18 19 20 යං ළමයි අපි පුළුවන් තරම් ගන්නවා. අරගෙන ඉන්නලා ඒ කට්ටියට අපිට පුළුවන් ප්‍රමාණයෙන් අපි ගන්නවා. ඒ වගේ කට්ටිය සමහර කට්ටියට පැෂන් එකක් තියෙනවා. ඒ පැෂන් එකට මේ এডুকেෂන් සිස්ටම් එක හරියන්නේ නැහැ. දැන් මේ වීඩියෝ කරන පොඩි ළමයාට වුණත් එයාට පැෂන් එකක් තියෙනවා වීඩියෝස් ගැන, වීඩියෝ ක්‍රියේෂන් ගැන මාර ලස්සනට එයාට හදන්න පුළුවන්. ඒතර එයාට ගිහිල්ලා මේ සමාජ අධ්‍යයනය අරව මේව හරියන්නේ නැහැ. ඒක අපි ගිහිල්ලා බ්ලොක් කරලානේ තියෙන්නේ. එක්කෝ අපි යන්න ඕනේ වාණිජ අංශයෙන් යන්න ඕනේ, එහෙම නැත්නම් බයෝ අංශයෙන් යන්න ඕනේ, එහෙම නැත්නම් මැත්ස් අංශයෙන් යන්න ඕනේ. ඔහොම කියලා 8කට 4කට විතර එහෙම නැත්නම් ආර්ට්ස් අංශයෙන් යන්න ඕනේ කියලා 8කට විතර කඩලා කරලා මේ මිනිස්සු ජීවිතේ ගත කරන්න වෙන 8න් කියලා තමයි අපි හදලා තියෙන්නේ. හැබැයි එයාගේ ජීවිතේ දැන් අපි හිතුවොත් එහෙම ෆොටෝග්‍රැෆි, එතකොට මේ වීඩියෝ ක්‍රියේෂන්, AI ඒ වගේ දේවල් ගත්තොත් එහෙම සබ්ජෙක්ට් නෑ. ඉතින් අපේ මම ආණ්ඩුවේ තියෙන අධ්‍යාපනය වෙනස් කරන්න try කරා හරියන්නේ නැහැ. කොච්චර try කරත් අර අතන්දම ආපහු වැටෙනවා. අර සුද්දා ඒක වෙනස් කරගෙන අපිත් වෙනස් කරන්න ඕනේ කියන එක ඉන්නවා. ඒකෙන්ද තමයි අපි ඒක වෙනස් කරලා පෙන්වන්නම් කියලා තමයි අපි රයිස් එක හැදුවේ. ඒකෙදි දැන් අපි මේ වගේ පැෂන් තියෙන කට්ටිය රයිස් එකට ජොයින් වෙනකොට කෙනෙකුට තියෙන්න ඕනේ පැෂන් එකක්. කියන්නේ මොනවා හරි එකට ලොකු පැෂන් එකක් තියෙනවා. මේ පැෂන් එක තියෙන කෙනා මේ පැෂන් එක තමයි එයා ෆලෝ කරන්නේ. දැන් මෙයා වීඩියෝ හදනවා නම් මෙයාගේ පැෂන් එක තමයි වීඩියෝ ෆොටෝග්‍රැෆි. හැබැයි එයා නිකන් මහාර සිරාවට ඒව ඔක්කොම කරනවා. ඒක වෙන කෙනෙකුට වඩා හොඳින් කරනවා. මොකද එයාට ඒකගෙන පැෂන් එකක් තියෙනවා. සමහරක් ළමයි මේ ඉන්නවා. ඒ කට්ටියගේ පැෂන් එක තමයි ඇත්තටම මේ අර වගේ ඒජන්ට්ස් වලින් එනවා. එහෙම නැත්නම් AI වල ඩීප් එන්ඩ් එකට යන එක. දැන් මෙතන ඔය ඉන්න කවුරුලා එහෙම එයාගේ පොඩි කාලේ ඉඳලම එයාගේ පැෂන් එක තමයි වීඩියෝ ක්‍රියේෂන්. එහෙම නැත්නම් මොඩල්ස් හදනවා අර මිනිස්සු ඇත්ත වගේ හදන්න. එතකොට ඒක තමයි ඔබ්සර්වර්ස් එක අපි මෙහෙ තියෙන්නේ. එතකොට ඒකේ තියෙන කට්ටිය නම් ඔය ගිහලා විසිට් කරලා බලන්න පුළුවන්. ඒ ලින්ක්ස් එහෙම දාලා දායි. එතකොට මේ රයිස් එක ඇතුලේ ඒ වගේ තාක්ෂණ මේ ළමයින්ට ඕන වෙලාවට අපි දෙන ප්‍රශ්නෙට උත්තරය හොයන්න ගිහිල්ලා ඒ තාක්ෂණය එකට ඉගෙන ගන්න. ඉගෙන ගන්නට පස්සේ ඒ කට්ටිය ඒකේ ප්‍රෝ කෙනෙක් වෙනවා. ඒතර ඒ කට්ටිය කාදාකත් මොනවාකට ඉගෙන ගන්නේ නැහැ අනවශ්‍ය දේවල්. අවශ්‍ය ප්‍රශ්න විතරයි ඒ කට්ටිය ඉගෙන ගන්න. ඊගාට අපිට ඕන වෙලා තිබ්බා work life balance. ඒ කියන්නේ අපි මේ ඉන්න දෙනවා, කන්න දෙනවා,
ඊට පස්සේ යම් කිසි මුදලකුත් දෙනවා. එතකොට ඒ කට්ටියට රෙක්‍රියේෂන්ස් තියෙනවා. හැබැයි අපි මෙතන හදලා තියෙන්නේ හැම එක්කෙනාටම වෙජිටේරියන් වෙන්න ඕන. මේ ඉන්න තාක්කල් වෙජිටේරියන් වෙන්න ඕන. අපි පුළුවන් තරම් අර මීට් රිප්ලේස්මන්ට්ස් ඒවා දෙනවා. මේ කට්ටිය වෙජිටබල් වලට හුරු කරන්නේ. ඒකට හේතුව සමහර කට්ටිය වන්ද කියන්න පුළුවන්. අපිට ඕනේ නැහැ සත්තු මරාගෙන කන්න. අපිට ඕනේ නැහැ කාබන් ඩයොක්සයිඩ් මේ ලෝකෙට ගොඩක් මුදවන. අපි කුකුලෙක් හදන්න කියොත් එහෙම අපිට කාබන් ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 100ක් යනවා. ඒතර අපේ කුකුල් මස් කෑල්ලක් කෑවා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 25ක් යනවා. ඒ කියන්නේ සාමාන්‍ය කාබන් ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් එකක් කියන්නේ මේසේ තරම් උස බෝලයක්. ඒතර ඒ වගේ 25ක් කියන්නේ මේ කාමරයෙන් භාගයට වඩා අපි කාබන් ඩයොක්සයිඩ් සබාදාමකට දුවනවා මේ මාළු මස් කෑම නිසා. කියන අපි හරක් මස් කෑවොත් ඒ වගේ දෙගුණයක් තුන්ගුණයකට වඩා වැඩි. මොකද මීතේන් දෙකින්ද අපි සබාදාම බේර ගන්න ඕනේ නේද? අපි ඔක්කොම වෙජිටේරියන්ලා වෙන්නේ. දැන් අපි ප්‍රතිපත්තියක් ඇටියෙද මෙතන ඕන තරම් අපි කන්න දෙනවා. හැබැයි කන්න දෙන්නේ වෙජිටේරියන් මීල්ස් විතරයි. මෙතන අපි බොන්න දෙන්නේ නැහැ. අපි මේ සිගරට් බොන්න දෙන්නේ නැහැ. ඒ වගේ අපි දුරාචාරයෙන් මෙන්නලා සදාචාරයක් රකින්න ළමයි සෙට් එකක් හදන එක තමයි මේ රයිස් එකේ තියෙන concept එක. ඒතර අපි මේ වගේම agriculture technology කරනවා. ඒ කියන්නේ high end agriculture, fully automated agriculture. ඒකටත් තියෙන්නේ මේ young ළමයි හදපු gadgets වලින් ලංකාවේම හදපු gadgets වලින් තමයි අපි fully automate කරන්නේ. ඒත් එක්කම අපි කරන්නේ උඩ තියෙනවා මෙතන තියෙනවා තාක්ෂණය ගම්මානය වගේ තැනක්. යට තියෙනවා කෘෂිකර්ම කියන්නේ තාක්ෂණ කෘෂිකර්මය කරන තැනක්. උඩ තියෙනවා භාවනා කරන කුටි. භාවනා කරන කුටි වල ගිහිල්ලා ඒ කට්ටියට භාවනා කරන්න පුළුවන්. හැබැයි භාවනා කරන එක අපි කම්පල්සරි කරන්නේ නැහැ. මොකද අර අයි එක කියලා ඇහුවොත් අපිට දැන් ඕනෙලා තියෙන්නේ ප්‍රඥාවන්ත. අපිට දැනුම කේන්ද්‍ර කරගත්ත එකක් වැඩක් නැති වෙලා යනවා. ඒයි තාක්ෂණය. ඒකින්ද අපිට ප්‍රඥාව කේන්ද්‍ර කරගන්න තමයි අපි මේ ළමයි ටික ගෙන යන්න try කරන්නේ. ඒකින්ද knowledge economy එකට වඩා wisdom economy එකක් කියන එකක් ක්‍රියේට් කරගන්න තමයි අපි මේ price එක හදලා තියෙන්නේ. මොකද කවුරු හරි කෙනෙක්ගේ අපි ඒක පියවරෙන් පියවරට steps ගන්න වෙනවා නම් මේ කට්ටියටත් මානස දියුණු කරගන්න ඕනේ step by step. මේකෙන්ද පොඩි කාලේදී මානස දියුණු කරගන්න එක ලේසි. වයසට ගියාම හරි අමාරුයි. ඒ අපේ විෂන් එක තියෙන්නේ මේ ටෙක්නොලොජි උපරමයට යන්න සබාදාමත් රැකලා දෙන්න. ඊට පස්සේ පුළුවන් තරම් අපි මේ රයිස් එක ඇතුලේ සම්පෝෂිත වෙන්න try කරනවා. මොකද අපි මේ ඔක්කොම මේ ලයිට්ස් හැමදේම වැඩ කරන්නේ අපි දවල්ට ගන්න සෝලර් වලින්. ඒවා ගිහිල්ලා අපේම බැටරිස් වල, ඒ කියන්නේ වේගයකින් හදන බැටරිස් වල ස්ටෝර් කරනවා. ඒ ස්ටෝර් කරලා අපි රාඩියෝ යූස් කරනවා. අපි මෙතන වටේ බැලුවොත් එහෙම මෙතන ගොඩාක් මැෂින්ස් තියෙනවා. මේ ඔක්කොම Nvidia 4090 4080 series වගේ high power GPUs වල machines තියෙනවා. ඒ machines සාමාන්‍යයෙන් 700 watts, 800 watts, 900 watts peak වලදී මම හිතන්නේ ඔක 1 kilowatt වලට යනකම් හිතට cards එක තුනක් තිබ්බොත් එහෙම දෙකක් තිබ්බොත් එහෙම කොහොමත් 1.5 kilowatt වලට යනවා. හැබැයි ඒක ඔක්කොම දුවන්නේ අපේ බැටරිස් වල. ප්‍රායෝගික දුවන බැටරිස් වලින් දාලා බලන්නේ සෝලර්. අපි එතනදිත් අපි සබාදාම විනාශ කරන්න try කරන්නේ නැහැ. ටෙක්නොලොජි යූස් කරලා අපි සබාදාම විනාශ කරන්නේ නැහැ. ඒ වගේම අපේම 3 wheeler උදේ ඉඳලා රාය වෙනකන් උඩට පල්ලෙහාට යන්නේ අපේම 3 wheeler. හැබැයි ඔක්කොම ඉලෙක්ට්‍රික් ඒවා. ඒතර අපි එතනදිත් අර දවල්ට charge කරගන්න රාට charge කරගන්න තර සෝලර් වලින් ගත එනර්ජි ටිකෙන් charge කරගන්නවා. ඊට පස්සේ ඒකෙන් අපි උඩට පල්ලෙහාට දුවනවා. ඒකට අපිට කිසිම තැනක අපි කාබන් ෆුට්ප්‍රින්ට් එකක් කියන්නේ නැහැ. සබාදාමට ඩැමේජ් එකක් කියන්නේ නැහැ මේ රයිස් එකෙන්. අපි පොඩ බලනවා අපේ ලෝඩ් ටික ඔක්කොම අපිම හදා ගන්න. අපේ කිරි හරක් ඉන්නවා. අපි ඇත්තටම මරන්න ගිය හරක් කියලා මුදෝගෙන ඉන්න මේ තියාගෙන ඉන්නවා. ඒ වගේ අපිට පුළුවන් තරම් මේ සබාදාමේ දේවල් රැකලා දෙන්න. මේ මිනිස්සුන්ට මේ ළමයින්ට කියලා තියෙන එකක් තමයි කට්ටිය පැෂනට් වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි කට්ටිය රකපු ගුණ ධර්මයක් තියෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි කට්ටිය අදිෂ්ඨාන කියන්නේ නොසලුවත්ව කාදාකට අදිෂ්ඨානයක් තිබිලා තියෙන්න ඕනේ. මොනා කවුරු කරත් මම මේ දේ වෙනස් කරේ නැහැ කියලා. ස්ථිර අදිෂ්ඨානයක් තියෙනවා.
අර මේ ළමයි ඔක්කොගේම අපි මයින්ඩ් සෙට් එක හදාගන්න යන්නේ මේ මෛත්‍රිය කරුණාව කියන එක වඩන්න මේ කට්ටියගේ පාරමිතා ටික පුරව ගන්න. එතකොට මේ කට්ටියගේ මයින්ඩ් එක හැම වෙලාවම ස්ටේබල් මයින්ඩ් එකක් තියාගන්න. ඒ කියන්නේ මේ එක එක වෙලාවට හෙල්ලෙන මනසක් නෙමෙයි නොසෙල්ලෙන මනසක් තියාගන්න. ඒ නොසෙල්ලෙන මනස ඇතුලේ මේ ලෝකේ මේ ධානසිත ඇති කරගන්න. ඒ ධානසිත මාර්ගයෙන් කෙනෙකුට ඕනනම් රහත් වෙන කල්ුණත් යන්න පුළුවන්. එහෙම නැති වුණොත් ධානසිතකින් හරි නතර වුණොත් ඒක ලොකු දෙයක් අපේ මේ කරන බෑයි. එතකොට මේ කට්ටිය දෙපැත්තම දන්නවා. මේ හයියෙන් ටෙක්නොලොජි පැත්තත් දන්නවා. මේ නොබෙරෙන ලෝකය ගැනත් දන්නවා. එතන මට ඕන කරලා තිබ්බේ ඔන්න ඔය ලෝකවල දෙක ගැන හරියටම කියලා දෙන තැනක් පොඩියට හරි පටන් ගන්න. දවසක නාලන්දාව ගත්තොත් එහෙම තරණ නාලන්දාව ඒකේ අංශු මාත්‍රයක ප්‍රමාණය හරි එකක් හදන්න පුළුවන් මේවයි කියන පරමාර්ථයෙන් තමයි අපි මේ දේවල් කරන්නේ. ඒකට අපි දවසක ඊළඟ අපි ගිහලා බලමු අපි ඔය පිටිපස්සට ගියාට පස්සේ දැන් අවුරුදු 100ක් 200ක් 1000ක් 2000ක් 10000ක් විතර ගියාට පස්සේ අපි හොයනවා මොනවද මේ විශ්වයේ වෙච්ච දේවල්. මේ ඒලියන්ස් කියන්නේ මොනවද? මේ ඒලියන්ස් අතරම ඉන්නවද? ඒ කට්ටියත් එක්ක අපි ගණන් කරලා තින්නේ කොහොමද? අපි පෙරබවන ගණන් කරලා තින්නේ කොහොමද? අන්න ඔයගේ දේවල් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ දේවල් වලට එනකොට ඒ වගේ වෙලාවට අපි ප්‍රඥාවන්තය යූස් කරනවා. හැබැයි ප්‍රඥාවන්තය යූස් කරනකොට ඒ කට්ටියගේ මූණවල එහෙම සාමාන්‍යයෙන් කෙන්න නැති වගේ උත්තරමයෝ කැමති නැහැ තමන්ගේ දේවල් කවුරුවක් හරි දැනගන්නවට. නමුත් අපිට මෙහෙ උගන්වනකොට අන්න ඒ වගේ ලොකු ජීව කරපු කට්ටිය උගන්වන මිසක් මේ නිකන් මිනිස්සු දන උගන්වන්නේ නැහැ. ඒකින්ද අපි අලුත් ගමනක් යන තමයි මේ රයිස් හදලා තියෙන්නේ. ඒකින්ද අපි හිතනවා මේ මගින් අලුත්ම ලංකාවක් හැදෙයි. ගුණගරුක ලංකාවක් හැදෙයි. ප්‍රඥාවන්තය ගොඩාක් ඉන්න ලංකාවක් හැදෙයි. එමගින් අපි හිතනවා අපිට මේ ලංකාවේ මේ ලෝකයේ ලොකු තැනකට ලංකාව ගෙනියන්න පුළුවන් වෙයි කියලා. ඒකින්ද ඊගෙන කියන්න තමයි මම බ්‍රීෆ් කරන්නේ මේක ටිකක් දිගයි. ඒකින්ද අපි මේ ගැන දිගින් දිගටම අපේ පොඩ්කාස්ට් වල කතා කරමු. අද මේ පළවෙනි එක ඔය රයිස් එක ගැන කතා කරේ. ඒ වගේ පොඩ මම රයිස් එකට එන දවස්වල එක එක සාකච්ඡා අපි හදාගමු. ඒත් එක්කම ඔකට කමෙන්ට්ස් වල දාගන්න. හැම වෙලාවම වරද්දක් බලාගෙන ඒකට ගගහ ඉඳලා චූන් එකක් ගන්න එපා. මොකද අපේ ලංකාවේ හැම වෙලාවෙම තියෙන්නේ මේ නෙගටිව් කියන. ඒ කියන්නේ හැම දෙයකටම ආට හරි කෙලවෙලා ගියොත් අන්න ඒ වෙලාවට තමයි මේ මිනිස්සු කොහොම ෂෙයා කරගෙන යන්නේ. දැන් අපි දමෝ අගමැතිතුමන් ජනාධිපතිතුමාගේ කලිතම කඩා ගන්නොත් අන්න ඒක තමයි මුන්ට ලොකු වෙලා දෙන්නේ. මුළු ලංකාව පුරාම ගිහින් තියෙන ජනාධිපතිතුමාගේ කලිතම කඩා ගන්න. හැබැයි අපි කියලා කිව්වොත් රුපියලේ අගය වැඩි වුණායි කියලා කවුරුවක්වත් ඒක ඊළ කතා කරන්න යන්නේ නැහැ. ඒව නැත්තම් රහතන් වහන්සේ කෙනෙක් ගියේ වුණා. උන්වහන්සේ මෙන්න මේ වගේ දේශනා කරා කිව්වොත් එතනින් එහා යන්නේ නැහැ. ඒව නැත්තම් බෝධිසත්වයෙක් මෙන්න මේ වගේ දෙයක් කිව්වයි කියලා කිව්වොත් ඒක එතනින් එහාට යන්නේ නැහැ. නමුත් කවුරු හරි දෙයක් නෙගටිව් කරනවා. අපි සින්දුවක් කිව්වා නම් අපි මේ සින්දුව කියන්නේ අර ගෑණි දාලා ගියා. ඒකෙන්ද මම මැරෙනවා මගේ ජීවිත තරගෙන පොඩි ජීවිතයක් වෙනවා. ඔයගේ මොනවා හරි වැඩක් නැති නෙගටිව්ම ගෑණි ටිකක් දාලා සින්දුවක් හදුවොත් ඕක නැගලා යනවා. ඒ ඕක හැම එකම දුක් වෙවි කඳුළු හදාලා යනවා. හැබැයි ගෑණියෙක් සින්දුවක් කියන්නේ ඔබ ගියාට කමන්නේ මට මිනිස් 1000ක් විතර සෙට් කරගන්න පුළුවන්. ඒ වුණා මෙහෙමයි කියලා එහෙම ගහනවා. හරි. ඒතර ඔය වගේ සින්දු වල තමයි දැන් අපි ටෙලිනාට්‍ය ගත්තොත් එහෙම. හැබැයි මේ පවුලක් හොඳට ජීවත් වෙනවා නම් ඒ ටෙලිනාට්‍ය එක අදක්වත් හිට වෙන්නේ නැහැ. හැබැයි ගෑණි මිනිහා මරා ගන්නවා නම් ඒක මාර විදිහට හිට වෙනවා. සෝෂල් මීඩියා එකේ මොකක් හරි වැරදක් තියෙනවා නම් ඒ වරදේ කෑල්ල විතරක් කපලා දාලා ඉවරලා ඒ කෑල්ල දාලා ඉවරලා අන්න අරම කිව්වා මේ අට මොඩේ කියලා ඔන්න ඕක ගහගෙන යනවා. හැබැයි හොද කරපු කිසිම දෙයක් අපි ඒ කෑල්ල කපලා දාන්නේ නැහැ. ඉතින් අපි මේ සමාජය වෙනස් කරන්න ඕන නම්
මේ තරුණ ළමයි තමයි ඔය ඔක්කොම සෝෂල් මීඩියා වල TikTok වල Facebook වල එහෙම නැත්නම් Instagram වල හැමදේම හදන්නේ. ඒකට හදනකොට හැම වෙලාවෙම මේ නෙගටිව් කෑලි අරගෙන ඉවරලා හොරක් වෙන්න try කරන්න එපා, වැඩක් නැහැ. මොකද මිනිස්සුන්ට නෙගටිව් දීලා ඉවරලා ඒ නෙගටිව් මයින්ඩ්සෙට් එකක් හින්දා නිකන් පවක් කරගෙන ඉවරලා සල්ලි හම්බ කරලා වැඩක් නැහැ. නෙගටිව් දාලා ඉවරලා චූනුනා කියලා මට මිනිස්සු කොහොම ඊට පස්සේ අර මේ නෙගටිව් කෑල්ල අරගෙන කමෙන්ට්ස් දානවා හොගාන. හැබැයි අර අපි කියලා ක්වොන්ටම් ෆිසික්ස් ගැන කතා කරලා ඒ වගේ ඩුවැලිටි ගැන කතා කරලා තරල් යුනිවර්සල් ගැන කතා කරොත් මේ එකක්වත් දාන්නේ නැහැ, ලයික් එකක්වත් දාන්නේ නැහැ, මොනවක්වත් දාන්නේ. බුදුහාඳුරන්ගේ මේ ලෝකයේ ගැන කරපු ඉස්සරහ ගැන ලොකු උත්තරේ කතා කරොත් එහෙම ඒක දෙන්නේ තුන්දෙනේ සාදු සාදු කිව්ව එච්චර තමයි. අනිත් කට්ටිය කිසිම දෙයක් ෂෙයා වෙන්නේ නැහැ. ඉතින් යාට යන්නේ. අර මොකෙක් ගියාර උපාදුප ඇතිපණන් එහෙම ඒක හැම වෙලාවම ඒ ලංකාව පුරා ඒකින්ද මේ වීඩියෝ එකේවත් ආපහු නිකන් දාන්න යන්න එපා. අර වේගකාරක කොයිද ගියේ. ඊට පස්සේ අරවා මේවයි. ඔය හැමදාම ඔය කතන්දරය අහලා හරි ඕනේ නම් හරියට ඇවිල්ලා බලලා එතන ඇවිල්ලා යූස් කරලා අපේ ට්‍රයිෂෝ අරගෙන අපේ බයිසිකල් අරගෙන සල්ලි දීලා ගන්න පුළුවන්. හරි ඒව අරගෙන අපේ ATV අරගෙන අපේ හදපු නිෂ්පාදන අරගෙන අපි හදපු ඇග්‍රිකල්චර් සොලියුෂන්ස් අරගෙන බලන්න මේවා ලංකාවේ හදපුවා වැඩ කරනවද නැද්ද කියලා. එහෙම නැතුව මේ මොනවක්වත් දන්නේ නැතුව මේක ඇස්සෙවිල්ල ඉවරලා නිකන් බොරුවට එක දෙයක් අරගෙන කෑ ගහපුවාම ඒ නෙගටිව් එක අරගෙන කෑ ගහන්නේ උන් වෙන සෙට් එකක් ඉන්නවා ඒකත් එක්ක. හරි පොඩි වැරද්දක් වෙන්න බෑ අරලා දාන්න ඉන්න ඕන තරම්. ඉතින් ඒකෙන් ගන්න රසාස්වාදය මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. මේ මිනිස්සුන්ට වරදින්න පුළුවන්. මේ මිනිස්සු මේ හැම එකනම පර්ෆෙක්ට් නෙමෙයි. දැන් මේ මිනිස්සු වරදුනායි කියලා මේ මනුස්සයා ඒ වැරදිච්ච දේ ගැන කියෝ ඉඳලා හිතේ කියන මොකක්ද තියෙන වාසිය? එතනදිත් වෙන්නේ නිකන් අර පොරක් වෙන්න යනවා මේ කිසිම වැඩක් කරන්න බෑ. ඒ කියන්නේ අර කාඩ්බෝඩ් හීරෝ කියලා කියන්නේ එහෙම නැත්නම් කීබෝඩ් හීරෝ කියලා කියන්නේ. ඉතින් අර කීබෝඩ් හීරෝ කෙනෙක් වෙන්නේ නැතුව මේ ඇත්තටම මේ විශ්වයේ යථාර්ථය දැනගත්ත හීරෝ කෙනෙක් වෙන්න. අපිට වඩා හොඳට මේ විශ්වය ගැන හොඳට දන්න, ඒ ස්වභාවය ගැන හොඳට දන්න, මේ නොපෙනෙන ලෝකය ගැන හොඳට දන්න, අන්න ඒ වගේ උත්තරයක් වෙන්න අපි ඔක්කොම සාදු කියලා නමස්කාර කරන්න. වඳින්න. එහෙම නැතුව මේ ඔය කලිසම් කැඩිච්චේ වටයි අර වටයි මේකටයි කෑදුන්ගේ මේ වටයි ඒවට කැලි දියේදී හැලි දියේදී ඉන්නේ නැතුව අන්න අර වගේ දෙයක් කරොත් අපි ඔක්කොගෙම ආශිර්වාද ඔබට හම්බෙන්නේ. දැන් මේ concept එක ගත්තත් එහෙම රයිස් concept එකේ මම අන්තිමට අවසාන වශයෙන් කියන්නේ අපි අතරම කරපු දේ තමයි ලංකාවේ ඉස්ලාම හදපු සුපකාරක හැදුවා. ඊට පස්සේ ලංකාවේ ප්‍රොඩක්ෂන් ලෙවල් එකේ වෙහිකල්ස් හැදුවා. ඒක බලන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒක ඔක්කොම පළවෙනි වතාවට ඩිසයින් කරලා තිබෙන්නේ. තව මාසකින් දෙකකින් විතර අපේ ඊවිටෝල් එක ලංකාවේ පළවෙනිට හදපු ඊවිටෝල් එක එක මිනිස්සෙක් දාගෙන යන්න පුළුවන් ඊවිටෝල් එක අපි හදලා ඉවර කරනවා. ඊට පස්සේ ඒක අපි try කරලාට අපි ඒකත් නිවුස් අපි අරගෙන ඉන්න අපිට වෙලා තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි සමහරවල් කියලා අපි කරන දේවල් කියන දේවල් තවලට ආවට පස්සේ තමයි දකින්නේ. දැක්කට පස්සේ තමයි කියන්නේ ඇයි මේවා අපි දැනගෙන හිටියේ නැත්තේ කියලා. ඉතින් අපිට අත්‍තරම මේක දැනගෙන ඉන්න තරම් අපි පොඩ්කාස්ට් එකක්වත් කාටවත් පෙන්නන්නවත් කියන අපි ඇත්තටම කරන දේවල්. අපි ඇත්තටම කියන දේවල් පොඩ්ඩයි අපි කරන දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ වගේ අපි ඔය ට්‍රේස් එක කියලා ගත්තොත් එහෙම ඒකත් අපේ සංකල්පයක් මත ඒ ආණ්ඩුව වෙහෙස වෙලා අපිට ට්‍රේස් කියන එක හදලා දෙනකොට ඒ කියන්නේ ඉනෝවේෂන් සිටි කියලා අපි ගාව බාගෙන හදපු සෙක්ෂන් එකක් තියෙන ඒවල තමයි ගොඩක් අපි ඉනෝවේෂන්ස් කරේ. දැන් මේ ලංකාවේ ප්‍රථම වතාවට තමයි අපි දැන් මේ තාක්ෂණ ගම්මානයක් කියව නැත්නම් මේ ලෝකෙත් ප්‍රථම වතාවට තමයි කවුරු හරි මේ සඳක්ගුඩ තාක්ෂණ ගම්මානයක් ඒකත් එක්කම මේ තාක්ෂණයයි කරණි ප්‍රඥාව ඒ නැත්නම් තාක්ෂණයයි ඕල් විස්ටම් එකයි මේ දෙක හැදෙන තැනක් මේ ලෝකේ අවුරුදු 10 ගණනකට
පස්සේ එහෙම සිය ගානකට පස්සේ පළවෙනි වතාවට තමයි දැන් මේ අපි මේක හදාගෙන යන්නේ. ඉතින් අපි ගාවට ෆොරිනර්ස් ආවට පස්සේ මෙහි ඒ කට්ටියත් අතරම පුදුම වෙනවා අපි මේ වගේ දෙයක් ලංකාව කරන්න පුළුවන්ද කියලා. ඉතින් අපි කරන්න පුළුවන් කියලා මේක පෙන්නලා තියෙනවා. ඉතින් ගොඩාක් දෙනෙක් මේ රයිස් එකට එන්න කැමති. ඇවිල්ලා බලන්නත් කැමති. අපිට පුළුවන් වෙලාවට ඕනෙක් අපි ආසාව දෙන්න. හැබැයි පුළුවන් වෙලාවට විතරයි. අපි ගොඩක් වැඩ තියෙනවා මේ දවස්වල. ඒක නිසා මේකත් පළවෙනි තාක්ෂණ ගම්මානයක් කියන එකත් මට කියන්න ඕනේ. කොහොමද